හරි. අපි කලින් වීඩියෝ එකේ දරු එකතු කිරීම කොහොමද කරගන්නේ කියන එක සහ ඒවා හරියට බලාගන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් කරා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද අඩු කිරීම පොහොර අත්තිකාරම් වගේ අඩු කිරීම කොහොමද ඇප් එකට ඇතුළත් කරන්න කියලා. ඉතින් අපි වෙනදා වගේම තේමිතුරු ඇප් එක ඕපන් කරගමු. තේමිතුරු ඇප් එකේ සාමාන්‍යයෙන් ඕපන් වෙනකොට මෙන්න මෙතන තියෙන්නේ ඔයාලට මෙන්න මේ ඩොට් 3 ක්ලික් කරලා අඩු කිරීම් තනි කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මේ වගේ පෙන්නනවා. අඩු කිරීම් මුකුත් තාම ඇඩ් කරලා නැහැ. ඒක නිසා මේ විදිහට තියෙන්නේ. ඉතින් අපි පළවෙනියටම එකක් ඇඩ් කරමු. මෙන්න මේ ඇඩ් නිව් කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ලබාගත් දිනය කියලා තියෙනවා. දිනේ අද දිනේ තමයි ඔටෝම සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් සැපයුම්කරුගේ අංකය ඇතුළත් කරලා ඊට පස්සේ හේතුව කියන එකට අපි අත්තිකාරම් ඇතුළත් කරමු. අත්තිකාරම් අපි හිතමු රුපියල් 5000ක් කියලා. රුපියල් 5000ක්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ආපසු ගෙවීම් කාලය කියලා එකක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේක වාරික කීයකින්ද කැපෙන්න ඕනි කියන එක තමයි මෙතන අහන්නේ. ඔයාලට ඕන නම් මෙතන අංක 2 ඇතුළත් කරොත් ඔයාලට බලන්න පුළුවන් මාස 2කින් වාරික 2කින් කැපෙන්න ඒ මුදල වැටෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අත්තිකාරම් අපි මාස 1කින්නේ කැපෙන්නේ. ඒ අදාළ මාසෙන්නේ කැපෙන්නේ. ඒක නිසා අපි ඒක 1කින් කියලා දාලා ඇඩ් කරමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතෙන්ට මේක ඇඩ් වුණා. මෙන්න මේ view කියන එක උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් කැපෙන මාසෙත් එක්කම මෙතන. මෙතන පෙන්නනවා මේ අඩු කළ යුතු කියලා එකක් පෙන්නනවා ඔයාලට පේනවා. ඒ කියන්නේ මේ වාරිකේ තාම කැපිලා නැහැ කියන එක. මේක කැපිලා නම් මෙතන අඩු කළ කියලා තමයි වැටෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සක්‍රිය කියලා එකක් පෙන්නනවා. ඒකත් මේක සම්පූර්ණයෙන්ම මේ කැපිලා ගියාට පස්සේ ඔයාලට මෙතන අවසන් කියලා තමයි පෙන්වන්නේ. දැනට මේක තාම යාගෙන් අය කරගන්න නැති හින්දා මෙතන සක්‍රිය කියලා පෙන්වනවා. හරි. අපි මේ වගේම බලමු පොහොර එකක් ඇඩ් කරගන්න. අපි අංක 2ට පොහොර රුපියල් අපි දාමු 10000ක්. හරි. පොහොර 10000ක් කියන්නේ අපි මේ පොහොර සාමාන්‍ය වාරික 2කින් කැපෙන්න දෙන්නේ. ඒක නිසා අපි මෙතන 1 කපලා 2 කියලා දානවා. එතකොට බලන්න පුළුවන් ඔක්තෝබර් සැප්තැම්බර් වාරික 2 ගානට 5000 ගානේ හැදුනා. ඉතින් ඊට පස්සේ අපි ඇඩ් නිව් කියන එක ඇඩ් ඩිඩක්ෂන් කියන එක දෙමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පොහොර වැහිලා තියෙනවා ගානට 5000යි සැප්තැම්බර් 5000යි වාරිකයේ ඔක්තෝබර් 5000යි. ඉතින් මෙතනත් අර ඔයාලා මේ පේජිට හදන වෙලාවට මේක අදාළ මාසෙට අදාළ වාරිකයේ අඩු වෙලා මෙතන පෙන්නනවා. ඒක මම පේජිට හදන වීඩියෝ එකේදී පෙන්නන්නම්. හරි. තව දෙයක් තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන මම අංක 3ට පොහොර වාරිකයක්ම දාන්නම්. පොහොර අපි දාමු පොහොර 5000ක් මාස 2කින් කැපෙන්න. ඉතින් මෙතන මේ දැන් සැප්තැම්බර් ඔක්තෝබර් තමයි තියෙන්නේ. හැබැයි මෙන්න මේක අපි මේක ඔක්තෝබර් 19 වෙනිදාට දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට ඔක්තෝබර් නොවැම්බර් විදිහට වාරික 2 වෙනස් වෙනවා. එහෙම වෙන්න හේතුව අපි ආයෙත් මෙතන 18 වෙනිදාට ඔක්තෝබර් 18 වෙනිදාටම දාලා බලමු. එතන මොකද වෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන් සැප්තැම්බර් ඔක්තෝබර් කියලා තමයි එන්නේ. එතකොට 18 වෙනිදා දැම්මොත් සැප්තැම්බර් ඔක්තෝබර් එනවා. 19 වෙනිදා දැම්මොත් ඔක්තෝබර් නොවැම්බර් එනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේක වෙන්නේ මෙන්න මෙතන සෙටින්ස් වල තියෙන පේෂීට් ඩේට් එක. ඒ කියන්නේ අපි ඒ දවසට එනකන් ඒවා කපන්නේ සැප්තැම්බර් මාසෙන්. ඒ කියන්නේ 18 වෙනිදාට වෙනකන් අපි අඩු කිරීම කපන්නේ සැප්තැම්බර් මාසෙ. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් ඒ දිනේ ඔයාලට සෙට් කරන්න. අපි මෙතන ව්‍යාපාරයේ විස්තර කියන තැන බලන්න පුළුවන් පේෂීට් ඩේට් කියලා මෙතන තියෙනවා මේ මම 18 වෙනිදා දීලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලා 16 13 ඔයාලට කැමති දිනයක් ඔයාලා පේෂීට් දිනයට කලින් කැමති දිනයක් ඔයාලට මෙතනට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මෙතන අඩු කිරීම තනි කියන එකට ගියාම ඔයාලට දැන් ඇඩ් වෙච්ච අඩු කිරීම බලා ගන්න පුළුවන්. ඉතින් අඩු කිරීම ගැන ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මේකේ මම අඩු කිරීම ඇතුළත් කිරීම ගැන ඔච්චරයි මට කියන්න තියෙන්නේ. අපි බලමු මෙන්න මෙතනත් මේ ෆිල්ටර්ස් තුනක් තියෙනවා. මේ ෆිල්ටර්ස් වලින් මොකද වෙන්නේ කියලා. ඉතින් පළවෙනි ෆිල්ටර් එක තියෙන්නේ අපිට වෙන වෙනම මේ අඩු කිරීම වර්ග බලා ගන්න. ඒ කියන්නේ අත්තිකාරම් විතරක් බලා ගන්න ඕන නම් එතන අත්තිකාරම් විතරක් බලා ගන්න පුළුවන්. පොහොර විතරක් බලා ගන්න ඕන නම් පොහොර කියන එක දැම්මම පොහොර විතරක් බලා ගන්න පුළුවන්. ඒකට තමයි මේක තියෙන්නේ පළවෙනි ෆිල්ටර් එක. ඊට පස්සේ දෙවෙනි ෆිල්ටර් එකේ දින ඒ කියන්නේ කලින් එකතු කිරීම වල වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කස්ටම් රේන්ජ් එකක් තියෙනවා. this month last month ඉතින් මේකෙත් ඔයාලට ඕන ඒවා සිලෙක්ට් කරලා කලින් වගේම
ඒ අදාළ කාලවලදී අ, ලබා දීපු පොහොර අත්තිකාරම් වගේ අඩු කිරීම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා ඇක්ටිව් කියලා. ඉතින් මේක තියෙන්නේ ඇක්ටිව් ෆිනිෂ් ඕල් කියලා. ඉතින් මේක තියෙන්නේ අපි ඇක්ටිව් තත්ත්වයේ තමයි මේක යනකොටම තියෙන්නේ. ඇක්ටිව් කියන්නේ අපි තාමත් අය කරගත්තේ නැති ඒවා විතරක් පෙන්වන්න කියන එක. ඒතර ෆිනිෂ් කියන එක දැම්මොත් අපි අය කරගත්ත ඒවා විතරක්. ඒතකොට අය කරගත්ත ඒවා දැනට මගේ ගාව කිසිවක් නැහැ. ඊට පස්සේ ඕල් කියන එක දැම්මොත් අය කරගත්ත ඒවයි අය කරගත්තේ නැති ඒවයි ඔක්කොම මට පෙන්නනවා. ඉතින් මෙතන අය කරගත්ත ටික විතරයි දැනට මගේ අතේ තියෙන්නේ. ඒක නිසා ඒවා විතරයි පෙන්වන්නේ. ඉතින් මම මේක වැඩි විස්තර ඒ කියන්නේ අය කරගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියන එක මම පේජ් ජෙනරේට් කරගන්න එකේදී පෙන්වන්නම්. මොකද එතනදී තමයි මේ වාරික කැපෙන්නේ. මේවා තාම අපි අදාළ මාසෙන් කපාගෙන නැහැ. හරි. අ එහෙනම් අදට අපිට අඩු කිරීම ගැන ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. තව පොඩි දෙයක් තියෙනවා මෙතන මේ අඩු කිරීම සොයන්න කියන එකේ අර එකතු කිරීම වල වගේම අදාළ සැපයුම්කරුගේ අංකේ ගහලා ඔයාලට එයාගේ අඩු කිරීම ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔච්චරයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු අඩු කිරීම කොහොමද තොගත් එක්ක සම්බන්ධ කරලා කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක ඔයාලට සංකීර්ණ වැඩි වගේ නම් ඔයාලට මේ අඩු කිරීම මේ විදිහට දාගෙන යන්නත් පුළුවන්. හැබැයි තොගත් එක්ක ඔයාට ඉස්සරහට කැමති නම් කොච්චර පෝර විකුණනද, කොච්චර මගේ ගබඩාවේ පෝර තියෙනවද, ඒ වගේ දේවල් දැනගන්න කැමති නම් ඒ වගේ දේවල් බලාගෙන මැනේජ් කරගන්න කැමති නම් ඔයාලට පුළුවන් අ ඒ විදිහට අඩු කිරීම තොගත් එක්ක සම්බන්ධ කරලා කරගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් විස්තර කරන්නම් කොහොමද අපි පොහොර, තේකොළ වගේ දේවල් තොග තියාගන්නේ සහ ඒවා අඩු කිරීම එක්ක සම්බන්ධ කරන්න කියන එක.